ඊයේ දිනේදී වැල්ලවත්තේ ඇත්තටම මේ හැමදාම මේගොල්ලෝ මේ අරගලයෙන් පස්සේ සිදු කරනවා මේ ඒගොල්ලන්ගේ මේ යුද්ධ විරුව ඒ කියන්නේ නැත්නම් ඒගොල්ලන්ගේ මේ වෙල්ලමුල්ලි වයිකාල් වල අන්තිම දවසේ මැරිච්ච කට්ටියව සිහි කරනවා කියලා අරගලයත් එක්ක පිබිදීමකින් ඒගොල්ලෝ මේ සිදු කරන මේ උත්සවයක්. ඉතින් ඒකට අපි විරෝධතාවය ප්‍රකාශ කළා. ඇත්තටම විශේෂයෙන්ම කියන්න ඕනේ මොකද හේතු කාරණා විරෝධය ප්‍රකාශ කරන්න ඔය අරගලයත් එක්ක ඔය පටන් ගත්ත ඔය සැමරුමේ කට්ටියට කියන්න ඕනේ විශේෂයෙන්ම වෙල්ලමුල්ලි වයිකාල් වලදී මැරුණේ ප්‍රභාකරන්. නැතුව මේ සිවිල් වැසියෝ මැරුන්නේ නැහැ. මොකද සිවිල් වැසියෝ මැරෙන්න ඕනේ නම් අපි දවස් 45ක් 50ක් තියාගෙන වර්ග කිලෝමීටර් 50ක වගේ භූමික කඩක දවස් 45ක් 50ක් ඉන්න ඕනේ නැහැ. අපිට ඒක අපේ ආමියගේ තියෙන සන්නද්ධ රත එතකොට බරවි යොදාගෙන දවසෙන් පැය ගාණෙන් අත්පත් කරගන්න තිබ්බා. නමුත් සිවිල් වැසියෝ ලක්ෂ 3කට වැඩි පිරිසක් එම නන්දිකඩාල් කලපුව ආශ්‍රිතව එම භූමි කඩේ හිර කරගෙන ප්‍රාණපේට තියාගෙන ප්‍රභාකරම් නැමැති මිලේච්ඡ ගෝත්‍රික වනචාරී ලේපිපාසිතයා මිනිසුන්ව තියාගෙන ඉන්නගේ ඒ ප්‍රාණපකරුවන් මුදා ගැනීම සිදු කළා එක සිවිල් වැසියෙකුටවත් හානියක් නොවන ආකාරයට. හැබැයි එතෙන්දී ප්‍රභාකරන් සහ ඔහුගේ සහචරයන් LTT සමාජිකයන් මිය ගියා. එතකොට මේගොල්ලෝ මේ සිවිල් වැසියන් කියලා මේ අරගලයෙන් පස්සේ ගොඩනගාගෙන එන්නේ මේ ප්‍රභාකරන්ගේ මේ සැමරුම් සිදු කරන්න. මොකද අපිට මතකයි මීට කලිනුත් මේ කණ්ඩායම්ම පොංගු තමිල් එහෙම ලංකාව පුරා සිදු කරගෙන යන්න උත්සාහ කළා. ඉතින් මේගොල්ලන්ටත් විශේෂයෙන්ම කියන අපේ ඉවසීමේ සීමාවක් තියෙනවා. මොකද අපි බෞද්ධයෝ වුණාට අපි සිංහලයෝ. ඉතින් සිංහලයි බෞද්ධයයි කියන්නේ දෙන්නේ. එතකොට ඒකෙදි අපි විශේෂයෙන්ම කියන බෞද්ධයාගේ විහිංසාව, මෙත්තාව, කරුණාව, මුදිතාව නිකන් අර හැල්ලුවට ලක් කරන්න එපා. යට නිදාගෙන ඉන්න සිංහයන්ව සිංහලයන්ව අවදි කරවන්න එපා කියන එක විශේෂයෙන්ම කියන මම අභියෝග කරනවා. මෙතන සමරන්න ආපු මේ පුද්ගලයන්ගේ එක්කෙනෙක් ඉන්නවනම් මම ෆොටෝස් එක්ක පෙන්නන්නම් ඒ පුද්ගලයන්ට පුළුවන් නම් ඒගොල්ලන්ගේ නන්දිකඩාල් වල ඒගොල්ලන්ගේ මැරිච්ච එක ඥාතියෙක් පෙන්වන්න. මේක අභියෝගයක්. ඒගොල්ලන්ගේ එක සිවිල් වැසියෙක් ඉන්නවා නම් මම ෆොටෝස් ගාලා මෙන්න මෙයාගේ මැරුණේ මෙන්න මේ අහවල් ඥාතිය කියලා පෙන්වන්න. මෙතන කිසිම කෙනෙක් මැරුන්නේ නැහැ මේගොල්ලන්ගේ ඥාති. මේ කරන්නේ ඔය නිකන් අර බෙදුම් වාදයට පෝෂණය කරන්න උත්සාහ දරන එංගලන්තය, ඇමරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල වීසා ගන්න ආසාවෙන් ඉන්න පුද්ගලයෝ ටිකක් මේ වගේ ෆොටෝ ටික ගහගත්තා ලස්සනට තානාපති කාර්යාල වලට පෙන්නුවා අපිට මේ රටේ ජීවත් වෙන්න බෑ මේක අමාරුයි මෙහෙමයි කියලා පිට රටවල් වලට ඒ ටික පෙන්ලා වීසා ගන්න. ඉතින් සරණාගත වීසා ගන්න. ඒ වගේ දේවල් වලට රණවිරු අපකීර්තියට පත් කරන්න එපා. ලංකාවේ රජ්‍ය අපකීර්තියට පත් කරන්න එපා. ආණ්ඩුව නම් කොහොමත් අපකීර්තියට පත් වෙනවා. රජ්‍ය අපකීර්තියට පත් කරන්න එපා. ත්‍රිවිධ හමුදාව යුනිෆෝම් එක අපකීර්තියට පත් කරන්න එපා. ජාත්‍යන්තරය තුල කියන එක තමයි විශේෂයෙන්ම අපි මේ වෙලාවේදී ඉල්ලීමක් කරේ. එහිදී විශේෂයෙන්ම මෙවරනම් පොලිස් ආරක්ෂාව දීලා හොඳට ඒක සමරන්න දුන්නා. අපිට එහා පැත්තට යන්න දුන්නේ නැහැ. අපි හදිස්සිය දැනගත්තේ. ඉතින් අපි දෙන්නෙක් තුන් දෙනෙක් අපි පස් දෙනෙක් විතරයි ගිහිල්ලා ඒකට විරෝධතාවය ප්‍රකාශ කළේ. හැබැයි මේක දිගින් දිගටම වුණොත් මේක රජයටත් දැවැන්ත හානියක් වෙන මට්ටමක් වෙන්න පුළුවන්. මේක රටටත් දැවැන්ත හානියක් වෙන මට්ටමක් වෙන්න පුළුවන්. ඒක නිසා කරුණාකරලා කියන මේ රටේ ත්‍රිවිධ හමුදාව සිවිල් වැසියෝ ඝාතනය කරේ නැහැ. මොකද සිවිල් වැසියෝ ඝාතනය කරන්න ඕන නම් අපේ හමුදාවේ 100,000 ගන්නක ජීවිත බිලි දීලා අපි ඒ නන්දිකඩාල් කලපුව තරණය කිරීමට යන්නේ නැහැ. මොකද මෙහි ඉඳලා බරාවි ප්‍රහාර එල්ල කරන්න තිබුණා. අනිත් කාරණාව තමයි ලක්ෂ 3කට ආසන්න සිවිල් වැසියන් ප්‍රමාණයක් බේරගත්තා. ඒ වගේම 15000කට ආසන්න LTT ත්‍රස්තවාදී සංවිධානයේ ත්‍රස්තවාදීන් පුනරුත්ථාපනය කරලා ඔවුන්ව සමාජගත කළා. කන්න බොන්න දීලා, ගෙවල් දොරවල් දීලා, ඔවුන්ට වඩු වැඩ කරන්න එක එක උපකරණක් දීලා ඒ දේවල් ඔක්කොම කරා. මේ වගේ දේවල් කිසිදු හමුදාවක් ලෝකේ කරලා නැහැ. කරනවා නම් ඔවුන් සමූල ඝාතනය කරලා තියෙනවා. ඔයගොල්ලෝ බලන්න අපිට කැනඩාව අපිට මේ ජන සංහාර ගැන කියලා දෙන්න එනවා. කැනඩාව කියන රාජ්‍යම කොට නගලා තියෙන්නේ එහෙ ස්වදේශිකයන්ව මරලා. ස්වදේශිකයන්ව අමුමුයි පුලුස්සලා ස්වදේශිකයන්ගේ ලේ මතින් තමයි ඔවුන් ඔය ඔවුන්ගේ රාජ්‍ය ආක්‍රමණය කරලා තියෙන්නේ. ඕස්ට්‍රේලියාව ගත්තොත් ඕස්ට්‍රේලියාවත් එහෙමයි. ඉතින් ඒගොල්ලෝ අපිට මේ ජන සංහාර ගැන කියලා දෙන්න එපා. ඕගොල්ලන්ගේ රෙද්දාස්සේ තියෙන කුණු ඕගොල්ලෝ බලා ගන්න කියන එක තමයි ඔය කැනඩාවටයි ඔය අනිත් රටවල් වලට කියන්න තියෙන විශේෂයෙන්ම. අනිත් කාරණා මෙතන අපි දැකපු විශේෂ දෙයක් තියෙනවා. මෙම සැමරුමට කවදාකවත් නැතුව මේ පලස්තීන හිතවාදී කණ්ඩායම් කීපයක් ඇවිල්ලා හිටියා. එතකොට මේ පලස්තීන හිතවාදී කණ්ඩායම් ආපු එකේ අපිට දිගු කාලීනව බලන්න ඕනේ භූදේශපාලනික ගැටලුවක් තියෙනවා. අපි ඒ ප්‍රශ්නත් එක්ක තමයි මේ රජයට කතා කරන්නේ ආරක්ෂක අංශ වලට කියන්නේ. මොකද අපි යුද්ධය වෙලාවේ අපේ යාපනය අපිට අහිමි වෙන්න වෙන වෙලාවේ අපේ හමුදාවේ 45000ක පිරිසකගේ 50000කට ආසන්න පිරිසකගේ ජීවිත අහිමි වෙන්න තියෙන වෙලාවේ ආයුධ තියලා පලා යන්න නැත්නම් යටත් වෙන්න කියලා LTT සංවිධානයේ අලිමංකඩ මුලතිව් වල ඉඳලා නිවේදනය කරන වෙලාවේ යාපනයේ බේරා ගැනීම සඳහා මල්ටිපැරල් රොකට් ලොන්චර් සහ ලංකා 2000 වෙනකොට ලංකාවට උණ්ඩයක් ගන්න නැති වෙන වෙලාවේ අපිට ආයුධ ටික ණයට දුන්නේ පාකිස්තානය, ඊශ්‍රායලය සහ චෙක් ජන රජය. එතකොට මෙතන මේ පලස්තීන හිතවාදීන් පිරිසක් ඇවිල්ලා කරන්නේ මේ ඊශ්‍රායලයත් එක්ක තියෙන හොඳ හිත නැති කිරීම සඳහා
කූට කුමන්ත්‍රණයක් කියන එක විශේෂයෙන්ම බුද්ධි අංශ වලට සහ අනිකුත් ආරක්ෂක අංශ වලට මම විශේෂයෙන් මතක් කරන මේ පිළිබඳ විමර්ශනයක් කරන්න කියලා විශේෂයෙන්ම ඉල්ලනවා. මොකද මේ රටේ යුද්ධය නිමා කරන්න අපිට ආයුධයක් පවා නොමිලේ ලබා දුන්නේ සම්පූර්ණයෙන්ම මේ රටවල්. චීනය වගේ රටවල්. මේ චීනය, පාකිස්තානය, ඊශ්‍රායලය, එතකොට චෙක් ජනරාජ්‍ය වගේ රටවල්. ඉතින් මේ රටවල් එක්ක තියෙන සුහදශීලීත්වයේ බිඳවට්ටලා යුද්ධමය වශයෙන් දුර්වල කරන්න කරන කූට කුමන්ත්‍රණ භූදේශපාලනික කුමන්ත්‍රණයක් කියන එක විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. ඒකට විරුද්ධව තමයි මම එදා ගිහිල්ලා එතන විරෝධතාවය ප්‍රකාශ කරේ. මේක සමහර ඇජෙන්ඩා වලින් ආයුධ සමාගම් වලින් අරගෙන ලංකාවේ සමාජ මාධ්‍ය ජාලා හසුරවන පුද්ගලයන්ට නම් මම වැරදි වෙන්න පුළුවන්. හැබැයි මම කතා කරේ මගේ රටේ ඒකීයභාවය, මගේ රටේ නිදහස, මගේ රටේ ස්වෛරීත්වය, මගේ රටේ බහුමික අඛණ්ඩතාවය වෙනුවෙන් භූදේශපාලනික ගොදුරක් නොවි අපි කොහොමද ඉදිරියට යන්නේ, අපි කොහොමද අනිකුත් රාජ්‍යයන් එක්ක මිත්‍ර පාර්ශවීය කටයුතු කරන්න කියන එක ගැන තමයි මම එදා ගිහිල්ලා කතා කරේ. එතන මම ප්‍රකාශ කරන වේගය වැඩි නිසා සමහර පුද්ගලයන්ට නොදැනුණා වෙන්න පුළුවන්. නමුත් මම මේ කියන්නේ මේ රට හැමදාම දෙවුන්දර තුඩුවේ ඉඳලා පේදුරු තුඩුවට එනකන්, කොළඹ ඉඳලා ත්‍රිකුණාමලය දක්වා වෙනකම් මේ සියලුම බීම් කඩවල් වල සියලුම ජනවර්ග වලට සහ සිංහල බෞද්ධයන්ට නිදහසේ ජීවත් වීමේ අයිතිය තහවුරු කළ යුතුයි. ඒක තමයි රණවිරුවෝ 4 වෙනි ඊළාම් යුද්ධය ඉවර කරලා මේ රටේ නිදහස අරන් දීලා සිදු කළේ. ඉතින් අන්න ඒකට ගරු කරලා අන්න ඒක ඉදිරි පරම්පරාවල් වලට දායාද කර ගැනීම සඳහා යුද්ධයක් ඇති නොවීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරන්න, අවශ්‍ය හඬක් නගන්න, නිදි වර්ජිත වෙන්න ජනතාව අවදි කරන්න තමයි මම වැල්ලවත්තට ගිහිල්ලා හඬ අවදි කළේ. විශේෂයෙන්ම කියනවා මේක අහන මේ රටේ ඉන්න සිංහල බෞද්ධයන්ට විශේෂයෙන්ම මොකද හේතුව ඔවුන් මේ රටේ රැකුණොත් පමණයි අනිකුත් සුළු ජන කණ්ඩායම් වලට නිදහසේ ජීවත් වීමේ වාතාවරණය නිර්මාණය වෙන්නේ. ඒක නිසා මේ සිංහල බෞද්ධ රාජ්‍ය ආරක්ෂා කරගෙන අනිකුත් සුළු ජන කණ්ඩායම් වලට නිදහසේ ජීවත් වීමේ වටපිටාව තහවුරු කරන්න ඔබ සියලු දෙනා එකතු වන්න කියන පණිවිඩය තමයි මම එදා වැල්ලවත්තේදී ජනතාවට ලබා දුන්නේ. ස්තුතියි.